අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මෙම තේරපත්ත ජාතක කතාව දෙසා වදාළේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචවිධ ආශාවන්හි ඇති ඵලවිපාක පෙන්වා දෙනු පිණිසයි පින්වතුනි පින්වතුනි. මෙම පංචවිධ ආශාවනට මුලා වී මිනිසුන් විනාශයට පත් වෙන ආකාරය පෙන්වා දීමටයි බුදුරජාණන් වහන්සේ තේරපත්ත ජාතක කතාව දෙසා වදාළා. තේරපත්ත කියන්නේ තෙල් පාත්‍රය. රූමත් පංච කල්යාණියක් නතන නැටුම දිහා නොබලා එක තෙල් බිඳුවක්වත් බිම නොදමා තෙල් පාත්‍රයක් ගෙන ගිය මිනිහෙක් අරමුණු කොටයි මේ ජාතක කතාව ගොඩනැගී ඇත්තේ. මෙන්න මෙයයි එම කතාව. යටිකිය දවස බරණැස්පුර රජකම් කළ බ්‍රහ්මදත්ත රජදිවරට හිටියා පුත් කුමාරවරු 10 දෙනෙක්. ඔවුන් අතරින් බාලම කුමාරයා ලෙස ඉපද සිටි බෝසතුන්. ඔහු නමින් සුදත්ත. මේ සුදත්ත බෝසත් කුමාරයා පවුලේ බාලයා වුණත් අනිත් සහෝදරී 9 දෙනාට වඩා බුද්ධිමත්, ගුණයමත්, ආගම දහමට හරිම නැගී, මව්පිය දෙදෙනාට හරිම කීකරුව. වැඩිමල් සහෝදරී 9 දෙනා නිතරම පාහේ අඬදබර කරගනිමින් හිතුවක්කාර අන්දමට හැසිරෙන නිසා සුදත්ත කුමරු ඔවුන් ආශ්‍රය කිරීමෙන් ඈත් වුණා. ඔහු නිතරම ඇසුරු කළේ අවවාද අනුශාසනා ලබාගත්තේ රජවංශවලට පින්දපාත දානය සඳහා වැඩම කරන පසේ බුදුවරු. අද අපේ පවුල්වල මේ වගේ දරුවෝ ඉන්නවා. සමහරු නැති අය අනාථ ආශ්‍රමයකටපත් වෙනවා. එකම පවුලේ දරුවෝ ඇයි මේ දෙවිදිහා? අනේ දුවේ පුතේ මේවා ගැන හිතන්න. මේ වගේ දුදු රැසී දෙන කාලයක Taman විහිං Tamanගෙන්ම අසා ගන්න ලාබාල දරුවෙක් තරුණයෙක් විදිහට Taman යන්නේ හරි මඟද වැරදි මඟද කියලා. මේ වෙසක් මහතුරුනේ ඔය අංක 1 දරන රූපරාමයෙන් අපට පෙන්වා දෙන්නේ බරණැස්පුර බ්‍රහ්මදත්ත රජතුමා සිය පුත් කුමාරවරු රටට වැඩක් ඇති ගුණයහපත් පිරිසක් බවට පත් කරගන්න අදහසින් ඔවුන්ට අවවාද අනුශාසනා කරන අවස්ථාවක්. මව්පියසවත් ඒ සිටිනවා සිය පුත් කුමාරවරුන්ට අවවාද දෙමින්. දරුවනි, මම මේ බරණැස්පුරයට අධිපති බ්‍රහ්මදත්ත රජු. මගේ පුත් කුමාරවරු වශයෙන් මම නුඹලාට හැමදාම දෙන අවවාදය කුමක්ද? පසු මේ රටේ රජකම භාර ගන්න සිටින නුඹලා නිතරම හිතන්න ඕන තමන් මේ සිංහාසනයට පැනගත්තු පළියටම ජනතාවට ඉහළින් යන්න බැරි බව. ඔව් පුත් කුමාරවරුනි. පරමාධිපත්‍යයේ තියෙන ජනතාවට. ඒ වගේම කිසිම දායක එපා ජනතාවට ද්‍රෝහි වෙන්න. ඔවුන් රවටන්න, මුලා කරන්න. ජනතාවට බොරු පොරොන්දු නම් දෙන්න එපා කිසිම දවසක. එකම එක මිනිහෙක් හෝ කුසගින්න තියන්න එපා. බදු බර පටවන්න එපා. තමන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා නම් රටේ මිනිසුන් කුසගින්නේ සිටියේදී ඒක බරපතල පාපයක්. මම කැමති තවත් වැදගත් අවවාදයක් දීමට. එනම් කිසිම දවසක එපා බලයට පොරකන්න. ඒක නම් හරියම වැදගත් අවවාදයක්. තමන්ගේ වාරයේ ඉනතුරා සිටිය යුතුයි රජකමටපත් වෙන්න. එහෙම නැතුව බල අරගල නම් ඇති කරගන්න එපා දරුවෝ. එතකොට පියගත්තු ගුරු බාලම කුමාරයාට මට රජකම ලබා ගන්න පුළුවන් වෙන වයසට ගියා. කරන්න දෙයක් නෑ කිසි. ඉවසන්න ඕනේ. ඔයාට වැඩිමහල් 9 දෙනෙක් ඉන්නවා රජකම් කරන්න මේ රටේ. මේ රටේ ඉඳලා නම් මට කවදාවත් රජ වෙන්න බෑ මෑණියන් වහන්සේ. නිශ්ශබ්දවව දරුවනේ නිශ්ශබ්දවව. අපේ පසේ බුදුන් වහන්සේලා කිව්වා ගන්ධාර රට දක්ෂලාමවට ගියොත් නම් ඉක්මනින්ම අපට රජකම ලබා ගන්න පුළුවන් කියලා. නිශ්ශබ්දවව දරුවනේ නිශ්ශබ්දවව. ඇයි අපේ සහෝදරවරු හිනාවෙන් ඉන්න විහිළුවට වගේ? අනුන්ගේ රටවල රජකම් අපිට ලැබෙන්නේ නෑ දරුවෝ. ලැබෙන දවසක ලැබෙවි රජකම ඉවසාගෙන සිටියා. එම සංවාදයට සවන් දුන් ඔබට වැටහෙන්නේ නැති සුදත්ත බෝසත් කුමරු රටේ රජකමට පත්වීමේ අවස්ථාව ගැන තදින්ම හිතන බව. ඇත්ත. පිය රජුගෙන් පසු 9 දෙනෙක්ම රජකම දැරුවාට පසුයි ඔහුට රජකම ලැබෙන්නේ. එතකොට ඔහු මහල්ලෙක් වෙන්නත් පුළුවන්. අනිත් අතට රජකම නොලබාම මිය යන්නත් පුළුවන්. ඒ නිසා සුදත්ත කුමරු දිනක් ඔය ප්‍රශ්නය සිය හිතවත් පසේ බුදුන් වහන්සේට යොමු කළාම උන්වහන්සේ කුමරුට දන්වා සිටියා
බරණැස්පුර රජකම ලබා ගන්න සෑහෙන කාලයක් යන නිසා ගන්ධාර රටේ තක්සලා නුවරට ගියොත් නම් ඒ රටේ රජකම ඉක්මනින්ම ලබා ගත හැකි බව. ඒක වෙන්න පුළුවන් ද පින්වතුනි? බර්මස් රටේ රජකුමරෙක් කොහොමද ගන්ධාර රට තක්සලාවේ රජකම ලබා ගන්නේ? ඒක ප්‍රශ්නයක්. ඒ වුණත් පසේ බුදුවරේ කියන්නේ නැහැ නිෂ්පල කතාව. පිය රජු අවවාද කරනවා. පසේ බුදුන් වහන්සේ. දිනක ඔබ වහන්සේ මට කිව්වා මේ රටේ රජකම මට ලැබෙන්නේ සෑහෙන කලක් ගියාට පස්සේ කියලා. ඇත්ත. මම කිව්වේ ඔබ වහන්සේ මේ ළමට කිව්වා ගන්ධාර රට තක්සලාන වලට ගියොත් ඒ රටේ රජකම ලැබෙන්න ඉඩ තියෙනවා කියලා. මං එහෙමත් කිව්වා. ඒ වුණාට ගන්ධාර රටට යන්න ලේසි නෑ කුමරුනි. ඇයි? යන්න තියෙන්නේ මහා ඝන වනාන්තරයක් නැති. ඒ වනාන්තරේ මිනි කන යක්ෂණයන් පිරීලා. එක එක ජාතිය මායම් පෙන්නලා මිනිසුන් මරාගෙන කනවනේ රෞද්‍ර යක්ෂණියෝ. පස්සේ බුදුන් වහන්සේගෙන් විස්තර අසාගත් කුමරු තීරණය කළා යක්ෂණයන් සිටින ඒ භයානක වනාන්තරයේ මැදින් තක්සලාවට යන්න. පියරජු මව්බිසව යන්න එපාය කියා අවවාද කළත් ඔහු නොවේ සිය අදහස වෙනස් කළේ. ගමන්ට සූදානම් වී සුදත්ත බෝසත් කුමරු රජුලගෙන් සම්ගත් අවස්ථාව අපට පෙන්වා දෙනවා ඔය තුන්වන රූපරාමය. අනේ ඇයි අපේ පාලක කුමාරණි නුඹරත් හැරදාලා යන තීරණය කළේ? අනේ අපි කුමක්ද මුට්ටුට කළාද පුතේ? අරක් දීම කොහොමද යක්ෂණියන්ගෙන් බේරි ඔය වනාන්තරේ යන්නේ? කියාය කියලා අනුන්ගේ රටවල රජකම් ඔබට තේවිද පුතේ? ඔව කවදා ලැබෙයිද කවුද දන්නේ? වනාන්තරයේ මැද්දෙන් යන්න මම බය නෑ මෑණියනි. යන හැටි මම දන්නවා. මට ඔබ දෙපළගේ අවසරය පමණයි අවශ්‍ය. අනේ පුතේ නුඹට තියා පසේ බුදුවරයින්ටවත් යන්න බෑ වනේ මැදි. නුඹ ඔය හදන්න නිරපරාධ නරුන් කන්න යක්ෂණියන් වගේ. මට බාධා නොකර අවසරය දෙන්නකෝ. යන හැටි මම දන්නවා. පුතේ එහෙම අවසර දෙන්න අපි සතුටු නෑ පුතේ. අපිට නුඹ වැඩි නෑ. අපි නුඹට සාදරේ පුතේ. සරුකෙක්මක් තියෙන අපි කොහොමද කඩක් කරලා කියන්නේ පලයන් කියලා. සිය මිත්‍ර සුදත්ත කුමරු ගන්ධාර රට බලා යන බව ආරංචි වුණාම ඔහුගේ මිතුරන් රාජ්‍යයක් ඉදිරිපත් වුණා ඔහු සමග එක්වෙයි. කුමරු ඔවුන්ට අවවාද කළා එන්න එපා නිම්ම කල යක්ෂණියන් ඉන්න වනාන්තරයක් මැදින්ද යන්න තියෙන්නේ කියලා. සමහරු බයේ නැතුණා. සමහරු යන්න ඕනමයි කියන නිසා හික්මීමක් සංවරයක් ඇති විතුරම් පස් දෙනෙක් තෝරාගෙන යක්ෂණියන්ගෙන් බේරී යා යුතු ආකාරය ගැන සුදත්ත කුමරු විසින් ඔවුන්ට අවවාද කරන ආකාරයයි මෙම යෝධ වෙසක් තොරණේ ඔය හතරවන රූපරාමුව පෙන්වා දෙන්නේ. ඔව් වයිතන්නේ සුදේවතුනි ඔබ රයිගම්පුරේ බයික් වෙසක් කලාපේ දර්ශනීය තේලපුත්ත ජාතක කතාවේ